මෙන්න මං ඇන්දා ABC curve එක ABC curve එක ABC සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. ඔන්න මං ඇන්දා ආන්තික පිරිවැය වක්‍රය MC. පූර්ණ තරංකාරී ආයතනයක කෙටි කාලීන සැපයුම් වක්‍රයේ ලෙස සලකනුයේ පූර්ණ තරංකාරී ආයතනයක කෙටි කාලීන සැපයුම් වක්‍රය වෙන දරුවනේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් පවතින ආන්තික පිරිවැය වක්‍රය. මම අදලා පෙන්නන්න මේ රූප ස්ථානක් වෙනමම අනිවාර්යයෙන්ම මේ රූප ස්ථාන අඳින්න පුළුවන් වෙනුන හැම දරුවෙකුටම මෙන්න මම අඳිනවා බලන් ඉන්න මේ පැත්තේ මිල ගත්තා බිඳුව ප්‍රමාණය මම අඳිනවා පිරිවැය වක්‍ර MR AR මේ P0 මේ පැවරු මිලයට තමයි මේක ඇදලා තියෙන්නේ. මෙන්න මම ඇඳා ABC curve එක ABC curve එක ABC සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. ඔන්න මං ඇන්දා ආන්තික පිරිවැය වක්‍රය MC. එතකොට දරුවනේ මෙන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂ්‍ය හරහා තමයි ආන්තික පිරිවැය ගියේ. එතකොට දරුවනේ පූර්ණ තරංකාරී ආයතනයකට තමන් නිෂ්පාදනය කරලා වෙළඳපොළට භාණ්ඩ සපයද්දී එයාලා අවම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ භාණ්ඩ ඒකකයේ නිෂ්පාදනය කිරීමේදී දැරීමට සිදු වෙච්ච සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මොකද කෙටි කාලේ තියෙන ගණිතදී මුලින්ම සැලකිලිමත් වෙන්නේ මොන පිරිවැය ගැනද? විචල්්‍ය පිරිවැය ගැන. මෙන්න මේ ආයතනයේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය තමයි මේ තියෙන්නේ. අඩුම ගානේ පූර්ණ තරංකාරී ආයතනයේ දරුවනේ වෙළඳපොලේ ලැබෙන මිල මේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයටවත් සමාන වුණොත් ඒ කියන්නේ P සමානයි ABC වුණොත් P සමානයි ABC වුණොත් එතකොට මේ මිලට වඩා අඩු වුණොත් භාණ්ඩ සපයලා වැඩක් නැහැ. මොකද ඉදිරියදා යන වියදම් ටිකවත් අලෙවි ආදායමෙන් කවර් කරගන්න බැරි නිසා පූර්ණ තරංකාරී ආයතනය මෙන්න මේ මිලට වඩා ඒ කියන්නේ P බිඳුව මිලට වඩා අඩු මිල වලදී අඩු මිල ගණන් වලදී භාණ්ඩ සපයන්නේ නැහැ. ඒ අනුව පූර්ණ තරංකාරී ආයතනයක් භාණ්ඩ සපයනවද නැද්ද කියලා තීරණය කරන ලක්ෂ්‍ය පූර්ණ තරංකාරී ආයතනයක වසා දැමීමේ ලක්ෂ්‍ය තමයි මෙන්න මේ P බිඳුවට අදාළ ලක්ෂ්‍ය. P බිඳුවට සමාන මිලක් වෙළඳපොලේ ලැබෙනවා නම් පූර්ණ තරංකාරී ආයතනයේ දිගින් දිගටම භාණ්ඩ සපයනවා ලාභ ලැබෙන්නවා. නමුත් මේ P බිඳුව මිලට වඩා අඩු මිලක් වෙළඳපොලේ ලැබෙනවා නම් පූර්ණ තරංකාරී ආයතනය වසා දමන පාඩු ළම මිලුවද ඉදිරියට යන්නේ නැහැ. එතකොට දරුවනේ මේ පූර්ණ තරංකාරී ආයතනයක වසා දැමීමේ ලක්ෂයට ඉහළින් පිහිටන ආන්තික පිරිවැය වක්‍රය වසා දැමීමේ ලක්ෂයට ඉහළින් පිහිටන ආන්තික පිරිවැය වක්‍රය පූර්ණ තරංකාරී ආයතනයක අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් පිහිටන ආන්තික පිරිවැය වක්‍රය තමයි පූර්ණ තරංකාරී ආයතනයේ කෙටි කාලීන සැපයුම් වක්‍රය වෙන්නේ. මම මෙන්න මෙතනින් ඉඳන් ඇඳා මේ ඇඳි දරුවනේ පූර්ණ තරංකාරී ආයතනයේ කෙටි කාලීන සැපයුම් වක්‍රය. මේ කෑල්ල මං ඇඳි ඔය ABCට ඉහළින් පවතින MC තමයි මේ ඇඳලා තියෙන්නේ. ABC තිබුණේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම ABC තිබ්බේ. ඒතර ABCට ඉහළින් පිහිටන MC තමයි පූර්ණ තරංකාරී ආයතනයක කෙටි කාලීන සැපයුම් වක්‍රය වෙන්නේ. හොඳයි. දැන් ප්‍රශ්න කියවන පූර්ණ තරංකාරී ආයතනයක කෙටි කාලීන සැපයුම් වක්‍රය ලෙස සැලකෙනුවේ ආයතනයේ මුළු පිරිවැය වක්‍රය ධන නෑ ඒක නෙමෙයි. ආයතනයේ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ ධන බැවුමක් සැදෑ ඒකත් නෙමෙයි. ආයතනයේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ ධන බැවුමක් සහිත කොටස වෙන්නේ. ආයතනයේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂයට ඉහළින් පිහිටි ආන්තික පිරිවැය වක්‍රයේ උත්තරේ 4.